සිරිමා බෝහාමුදුරුවෝ දඹකොළ පටුනට වැඩම කළ උඳුවප් මාසයේ පුරපසළොස්වක දිනය අදයි. අනන්තා පර්යන්ත සක්වලේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මාර පරාජය කොට වදාළ වජිරාසන පර්යංක වහන්සේට සෙවන සිසිලස සලසා වදාළ අස්සත්ත ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේ මහතු තේජානුභාව බල සහිතව අපගේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ශ්‍රී ලංකා ද්වීපයෙහි යාපන අර්ධද්වීපයෙහි ජම්බකෝල පට්ටන මහා වරායට නෞකාවෙන් සේන්දු වී වදාළ මේ ශුද්ධ වූ පුරපසළොස්වක පොහෝ දිනය සිරිමා බෝහාමුදුරුවන්ගේ අනන්ත ආශිර්වාදය මේ ලංකාදීපයට ලැබුණු දිනය අපි හැම දෙනාම ඒ ශ්‍රේෂ්ඨ බුදුරජුන්ගේ ජයසේ සත වූ ශ්‍රේෂ්ඨ බුද්ධ පාරමී බලයෙන් පැනනැගී වදාලා වූ අස්සත්ත ශ්‍රී නාමෝපලක්ෂිත ලංකා භූමියෙන් පිදුම් ලැබූ දීප චක්‍රවර්ති දේවානම්පිය ප්‍රියදර්ශී ධර්මාශෝක මහාධිරාජයාණන් විසින් සමස්ත භාරත භූමියෙන් පූජා කරන ලද අනුරාධපුර ශුද්ධ උඩමළුවෙහි මහාමේඝ වනය සරසමින් වැඩහිඳින්නා වූ ජයශ්‍රී විජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා කියා සාදු කියනවා. පින්වත්නි 2300 වසරකට වැඩි කාලයක් මේ ලංකාදීපයෙහි පරසතුරු උවදුරු පීඩා උහුලමින් නිරුපද්‍රිතව බුද්ධානුභාවය පතුරවමින් අද දක්වාම වැඩ සිටින ඒ ගෞතම බුදුරජුන්ගේ ජීවමාන කාය සාක්ෂිය වූ චතුස්සත්‍යාවබෝධයෙහි නිර්මල ප්‍රථම ජීවමාන සාක්ෂිය වූ සිරිමා බෝහාමුදුරුවන්ගේ ආශිර්වාදය ව්‍යසනයෙන් පීඩාවට පැමිණි අපගේ ශ්‍රේෂ්ඨ මාතෘ භූමිය මේ සමස්ත ලංකා ද්වීපයටම ඒකාන්තයෙන්ම මහබෝ අනුහසම සැලසේවා කියා සාදු කියන්න.